ඔබේ ලප කැලල් මකා ගන්න කියලා CO2 ලේසර් කරාද? ඒක කරා කියලා ලප කැලල් මැකුන්නේ නැහැ නේද? ඔයා කරලා තියෙන්නේ හරි ට්‍රීට්මන්ට් එක නෙවෙයි. හරි ට්‍රීට්මන්ට් එක දැනගන්න මේ වීඩියෝ එක බලන්න. ලප කැලල් කියන එක දෛනිකව අපේ හැමට එන යන දෙයක්. ලප කැලල් වල එක එක මට්ටම් තියෙනවා. උඩාමේ තියෙන ලප කැලල් තියෙනවා, through skin තියෙනවා තියෙනවා. අපි දන්නවා CO2 laser treatment වර්ග enzymatic peeling treatment වලින් වෙන්නේ උඩාමේ layer එක ඉවත් වෙන එක විතරයි. එමගින් ඔබට උඩාමේ තියෙන සාමාන්‍ය ලපයක් කැලලක් ඉවත් කිරීමේ හැකියාව තියෙනවා. නමුත් අපි කවුරුත් කතා කරන deep scars නැත්නම් අපි කාටත් ප්‍රශ්නයක් වෙන කැලල් මෙවැනි සරල ප්‍රතිකර්ම වලින් ඉවත් කිරීමේ හැකියාවක් නැහැ. සාමාන්‍ය ට්‍රීට්මන්ට් එකකින් පීලිං එකකින් ලේසර් ට්‍රීට්මන්ට් එකකින් උඩ ලේයර් එක ඉවත් කරාට මුළු කැලලම ඉවත් වෙන්නේ නැහැ. ඒ නිසා අපි කැලල සම්පූර්ණ නිවැරදි කිරීමේ අවශ්‍යතාවයක් තියෙනවා. ඒ සඳහා අපි විශේෂිත ප්‍රතිකර්මයක් සිදු කිරීමට අවශ්‍යයි. හැමෝම දන්න CO2 ලේසර් enzymatic peeling වෙන ප්‍රතිකර්ම වලින් වෙන්නේ උඩහම ඉවත් වෙන එක පමණයි වෙන්නේ. ඒ නිසා අපිට ඩීප් කට් එකක් නැත්නම් ගැඹුරු ස්කා එකක් නිවැරදි කිරීමේ හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒකයි ඔබට CO2 ලේසර් enzymatic peeling වැනි ප්‍රතිකර්ම වලින් ඔබ බලාපොරොත්තු වෙන රිසල්ට් එකක් ලැබෙන්නේ නැත්තේ. අපේ ක්ලික් එකට ගොඩ දෙනෙක් එනවා CO2 ලේසර් ට්‍රීට්මන්ට් කීපයක්ම කරා නමුත් කැලල් මැකුන්නේ නැහැ කියලා. ඒක ඇත්ත. මොකද CO2 ලේසර් වලින් එවැනි ඩීප් ස්කා එකක් නිවැරදි කිරීමේ හැකියාවක් ඇත්තේ නැහැ. මේ සඳහා කරන ප්‍රතිකර්මය ඩීප් ට්‍රීට්මන්ට් එකක් වෙන්න ඕන. මොකද අපි හැම අභ්‍යන්තරයේ සිට නිවැරදි කිරීම සිදු කරන්න අවශ්‍යයි. මේ සඳහා විශේෂිත එන්සයිම් ප්‍රතිකර්මයක් තමයි සිදු කිරීමට අවශ්‍යයි. මේ එන්සයිම් මගින් ඔබේ අනවශ්‍ය වූ කොලජන් කුට්ටි ඉවත් කරලා ඔබේ ස්වාභාවික සම නිවැරදිව රීස්ටෝර් කිරීම සිදු කරනවා. එම නිසා කැලලක් ඉවත් කිරීමේදී කැලල හරියට හඳුනාගෙන එයට ගැළපෙන නිසි ප්‍රතිකර්මය තෝරා ගැනීම තමයි වැදගත් වෙන්නේ. ගොඩ දෙනෙක් කරන්නේ කැලලට අවශ්‍ය ප්‍රතිකර්මය නෙවෙයි ඔවුන් ළඟ තියෙන ප්‍රතිකර්මය. ඒකයි ඔයාලට හරි රිසල්ට් එකක් ලැබෙන්නේ නැත්තේ. ඒ නිසා කැලල හරියට හඳුනාගෙන හරි ප්‍රතිකර්මය තෝරාගත්තොත් ඔබට නිවැරදි ප්‍රතිඵල ලබා ගැනීමේ හැකියාව දැන් තියෙනවා.